ලාල් මහත්මයා මට කියන්නකෝ දැන් මේ ඔස්සේ මේ වැඩසටහනින් ලැබෙන ඒ වටිනාකම සහ මේ වැඩසටහනේ තියෙන අරමුණ කොහොමද අපිට විස්තර කරන්න පුළුවන්? ඔය ඇත්තටම අරමුණ කිව්වොත් දැන් මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි අපි අර මේ ඉදිරිපත් කර පොතේ තියෙන කරුණු 4ක් අපි මූලික වශයෙන් ගත්තා. ඒ කියන්නේ පළවෙනි එක තමයි රටේ තියෙන පොදු ප්‍රශ්න 3ක් අපි සාකච්ඡා කරා මේ පොතේ. ඒකේ තියෙනවා අපි අධ්‍යාපනය සාකච්ඡා කරලා තියෙනවා, පොදු ප්‍රවාහනය සාකච්ඡා කරලා තියෙනවා. අනිත් එක තමයි මේ පුද්ගලික සහ මේ රජයේ ආයතනවල තියෙන මේ කලබල රාජ්‍ය සේවා විධිමත් කිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ අපි මොන දේ කරත් අපිට මේ ආකල්පවල වෙනසමයක් ඇති නොකර රට ඉදිරියට අරගෙන යන්න අමාරුයි. ඉතින් අතන මේක ලොකු පුළුල් පරාසයක් තුළ පැතිරලා තියෙන දෙයක්. ඒ මොකද ආකල්ප වෙනස් කරනවා කියන එක ටිකක් කරන්න අපහසු දෙයක්. ඒ මොකද අපේ දැන් ඇඟට අර දන්තකු වගේ ඇඟට බැසගෙන තියෙන දෙයක්. නමුත් මම හිතන්නේ අපි උනන්දු වුණොත් අපිට ওই ආකල්ප වෙනස් කිරීම රෝචන් කරන්න පුළුවන්. දැන් මට පොඩ්ඩක් අතර මතක් වෙනවා මේ ලංකාව පුරාම බැසගෙන තිබිච්ච ලොකු මේ ව්‍යසනයක් වගේ තියච්ච දෙයක් නේ මේ දුම්පානය කියන එක බලන්න. දැන් දුම්පානය කියන එක ඒ කාලේ අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියුනේ නේ. ලංකාව පුරාම පැතිරලා තුණා. හැම ගෙදරම දුම්පානය කරනවා. මොන හරි උත්සවයක් තියෙනකොට දුම්පානය කරනවා ඕක. නමුත් ඒක අපි යම්කිසි ක්‍රමවේදයකට අනුගමනය කළා දැන් දුම්පානය කරන කෙනෙක් බොහොම දකින්නත් හරි අඩුයි. ඒකට අපිට ආකල්ප නැති කරන්න පුළුවන්. හැබැයි අපි ඒක හරි විදියට යොමු කරන්න ඕන. ඒක ආකල්ප වෙනස් කරන්න නම් අපි එක සැරේම ඕක නවත්තන්න බෑ. නීති ගෙනල්ලා කරන්නත් බෑ. ඒක ආකල්ප වෙනස් කරන්න අපි යම්කිසි මොන හරි බලපෑම් කරන්න ඕන. ඊළඟට ඒකට වෙන වෙන මාධ්‍ය යොදා ගන්න ඕන. ඊළඟට ඒකට තව ආදේශක යොදන්න ඕන. දැන් අපි දන්න හොටෙල් එකට ගියත් අපි දන්න දුම්පානය කරන්න ඕන අයට වෙනම ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. දැන් ඉස්සර අපිට බස් එක යන්න බෑ, දුම්රිය කියන්න බෑ, දුම්පානය කරන්න. දැන් ඒකට අන්තර මොකද්ද උනේ? මිනිස්සුන්ට කිව්වනේ දුම් බොන්න මෝඩයෙක් කියලා. අර ඊයේ වගේ ලේබල් වදිනකොට මිනිස්සු ටිකක් අදිමදි කරනවා. ඔව් මේ කොහෙන් හෝ යම් ආරම්භයක් අරගෙන මේ මඟ පෙන්වීම හරියාකාරව ලබා දුන්නොත් අපිට මේක වෙනස් කරන්න බැරි නැහැ නේද? හොඳයි.